බොලිවුඩ් සිනමා ඉතිහාසයේ උඩුයටිකුරු කරපු අපි කවුරුත් ආසාවෙන් බලපු රාස් චිත්‍රපටය ඔයාලට මතක ඇති. විපාෂා බාසු සහ දීනෝ මොරියා ප්‍රධාන චරිත රඟපාපු මේ චිත්‍රපටය ඒ කාලේ තිරගත වුණු බියකරුම වගේම සාර්ථකම හොල්මන් චිත්‍රපටයක්. හැබැයි ඔයාලා දන්නවද මේ චිත්‍රපටය ඇතුළේ විතරක් නෙවෙයි මේක සැබෑ ජීවිතේදී ෂූට් කරද්දිත් මුළු නළුනිලි කණ්ඩායමම බියෙන් වෙවුලපු අතිශය බියකරු අద్භූත සිදුවීමක් සිද්ධ වුණා කියලා. අද සිනී රහස් තුලින් අපි හෙළි කරන්නේ රාස් චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර මුළු සිනමා කණ්ඩායමම බිය වෙන්න සලස්වපු අදටත් රහසක් වුණු ඒ සැබෑ අත්දැකීමයි. මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඌටී වල පිහිටි ෆර්න් හිල් රොයල් පැලස් කියන අතිස්කෝපභෝගී හෝටලයේදී. ඉතාමත් පැරණි බ්‍රිතාන්‍ය පන්නයට හදපු මේ හෝටලේ වටේටම තිබුණේ මීදුමින් වැසුණු ඝන වනාන්තරයක්. චිත්‍රපටයේන බියකරු දර්ශන වගේම ජනප්‍රිය සින්දු කීපයකුත් රූගත කරන්න මේ හෝටලේ තෝරා ගන්න අධ්‍යක්ෂක වික්‍රම් බාත් තීරණය කරනවා. මුල් දවස් කීපය ඉතාමත් සාමකාමීව ගෙවී ගියත් සැබෑ භීෂණය ආරම්භ වන්නේ චිත්‍රපටයේන ප්‍රධාන නර්තන කණ්ඩායම මේ හෝටලේ නවාතැන් ගත්තු පළමුවෙනි රාත්‍රියේමයි. එදා දවස පුරාම තිබුණු වෙහෙසකර රූගත කිරීම ඉවර කරලා මේ නර්තන කණ්ඩායම Tamanගේ කාමරවලට ගිහින් නිදාගන්නේ මධ්‍යම රාත්‍රියත් පසු වුණාට පස්සේ. හැබැයි පාන්දර වෙද්දී ඔවුන් නිදාගෙන හිටපු කාමරවලට ඉහළින් තියෙන තට්ටුවෙන් අමුතුම සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කවුරු හරි බර බඩු අදින සද්දයක්, ලී බඩු එහා මෙහා කරන සද්දයක් වගේම කාන්තාවක් එහා මෙහා ඇවිදින සලකුණු ඔවුන්ට පැහැදිලිවම ඇහෙන්න ගන්නවා. වෙහෙස මහන්සිය නිසා මුලින් මේක ගණන් නොගත්තත් සද්දය දරුණු ලෙස වැඩි වෙද්දී මේ අයට නිදාගන්න තබා කාමරය ඇතුලේ ඉන්නවත් බැරි තත්ත්වයක් උදා වෙනවා. අවසානයේ ඉවසන්නම බැරි තැන නර්තන කණ්ඩායමේ නායකයා ඒ මොහොතේම හෝටලේ ප්‍රධාන පිළිගැනීමේ නිලධාරියාට දුරකථනින් ඇමතුමක් දීලා මේ ගැන දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. කරුණාකරලා උඩ තට්ටුවේ ඉන්න අයට සද්ද නොකර ඉන්න කියන්න. අපිට හෙටත් ෂූටින් තියෙනවා කියලා ඔහු කියද්දි රිසෙප්ෂන් එකේ හිටපු සේවකයාගෙන් ලැබුණේ ඔහු බලාපොරොත්තු නොවන විදිහේ උත්තරයක්. සේවකයා ඉතාමත් සංසුන්ව පවසනවා, "සර්, ඔබලා නිදාගෙන ඉන්න කාමරවලට ඉහළින් වෙනත් කිසිම තට්ටුවක් හෝ කාමරයක් අපේ හෝටලේ නැහැ. ඒක හිස් අහස විතරයි" කියලා. මේ සිදුවීමෙන් බියටපත් වුණු නර්තන කණ්ඩායම එතනින් නොනැවති දුරකථනයේ විසන්ධි කරනවත් සමගම තමන්ගේ බඩු බාහිරාදිය පවා අතහැරලා පාන්දරම හෝටලෙන් එළියට යනවා. පසුවදා උදෑසන මේ හෝටලේ තිබුණු අద్භූත පසුබිම සහ හොල්මන් ගැවසෙන බව තහවුරු කරගත්තු අධ්‍යක්ෂක වික්‍රම් බාත් ඇතුළු මුළු නිෂ්පාදක කණ්ඩායමම එදිනම ඌටී හෝටලෙන් ඉවත්ව චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු වෙනත් ප්‍රදේශයක කරන්න තීරණය කරනවා. චිත්‍රපටයේ අපට පෙන්වපු හොල්මන් කතාවට වඩා ඒක හදන්න ගියපු මිනිස්සුන්ට මුහුණ දෙන්න වුණු මේ සැබෑ අත්දැකීම බොලිවුඩේ තියෙන බියකරුම රහසක්. අදටත් මේ ෆර්න් හිල් රොයල් පැලස් හෝටලේ ඉන්දියාවේ තියෙන භයානකම හොල්මන් ස්ථානයක් විදියටයි සැලකෙන්නේ. ඉතින් මේ වගේ සිනමාවේ සැඟවුණු තවත් අద్භූත රහස් දැනගන්න දැන්ම අපේ සිනී රහස් channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.